මචං මොකෝ බං උඹේ මූණ නිකන් අනුරාධපුරේට වයින්නේ නැතුව ඉන්න ගොවියෙක් වගේ කරගෙන. නෑ බං මේ මම දැක්කම ඔන්ලයින් එකේ දාලා තිනා එකට රුපියල් 1000ක් දැම්මොත් හෙට වෙදි ලක්ෂයක් එනවා කියලා. මම බැලුවේ ගෙදර ලයිට් බිල් ගෙවන් තියෙන සල්ලි ටික එකක් දාලා බලන්න බං. අඩෝ බං උඹ නම් හරකෙක් නෙමේ ඊට එහා එකෙක්. හෙට ලක්ෂයක් දෙන්න ඒක උඹේ බාප්පද බං? යකෝ ඔව්වට කියන්නේ ඔන්ලයින් ස්කෑම් කියලා. අන්තිමේට උඹට 1000ක් නෑ, කරන්ට් එකක් නෑ, ගෙදරින් ගුටිත් කන්න වෙන්නේ. මෙහෙ වරෙන්කෝ. මෙන්න මේක හොඳට මතක තියාගනින් හරිද? ලෝකේ කිසිම තැනක නිකන් සල්ලි දෙන්නේ නැහැ. එක්කෝ උඹ මහන්සි වෙන්න ඕන. නැත්තම් මොලේ පාවිච්චි කරන්න ඕන. අර ක්ලික් කරලා සල්ලි හොයන්නේ උන් කරන්නේ උඹලව රවට්ටලා උන් සල්ලි හොයන එක බා. එතකොට මම Facebook එකේ තියෙන දවසට 5000ක් වන්න පුළුවන් කියලා ගෙදර ඉඳන්. ඒක තමයි බං මම කියන්නේ. ගෙදර ඉඳන් දවසට 5000ක් හොයන්න පුළුවන් නම් අර පාරේ අවුවේ වේලි වැඩ කරන මිනිස්සු පිස්සුද? තරුණ කාලේ ඔය ලේසිකම හොයන්න යන්නේ නැතුව මොකක් හරි හරියන දෙයක් ඉගෙන ගනි. නැත්තම් අන්තිමේට උඹට ඉතුරු වෙන්නේ ෆෝන් එකේ ඩේටා ටික විතරයි. ඉදාවට බං මං හිතුවේ නෑ බං. මං හිතුවේ ලේසියෙන් ගොඩ යන්න පුළුවන් වෙයි කියලා බං. ලේසියෙන් ගොඩ යන්න තියෙන්නේ වලකට විතරයි බං. නැත්තම් ගොඩ යන්න නම් ගේමක් ගහන්නම ඕන. දැන් යමන් ලයිට් බිල ගන්න. නැත්තම් උඹට ඉටිපන්දම් පත්තු කරන් තමයි Facebook යන්න වෙන්නේ. මචංලා අද අපි වීඩියෝ එකකින් කියන්න හැදුවේ ලේසි ක්‍රම වලින් සල්ලි හොයන්න ගිහින් අමාරු වෙටෙන්න එපා කියන එක. මේ වගේ සිර කතා තව බලන්න ඕනේ නම් අපව subscribe කරලා සෙට් වෙන්න. එහෙනම් ජය වේවා.